guys, අද මම ඔයාලට ගෙනාවේ WhatsApp වලට ආපු අලුත් අප්ඩේට් එකක් ගැන කියලා දෙන්න. හොඳයි. වැඩි කතාවරු නෑ. අපි බලමු මොකක්ද ඒ කියලා. කලින්ම යන්න ඔයාලගේ WhatsApp එකේ තියෙන status bar එකට. ඒකේ දකුණු පැත්තේ යටම තියෙනවා photo icon එක. ඒක උඩ touch කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට එනවා. එතනින් මේ විදිහට ඔයාලා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම සිලෙක්ට් කරගන්නවා මගේ අලුතෙන් දාපු YouTube channel එකේ thumbnail එක. ඉතින් මේ විදිහට ඔයාලා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මෙතන add caption කියන දා දාගන්නවා මගේ අලුත් YouTube channel එකේ link එක. ඊට පස්සේ එතන උඩ එනවා ස්ටිකර් බාර් එක. රියැක්ෂන් කියලා අලුත් බාර් එකක් අන්න ඒක තමයි අප්ඩේට් එකෙන් අපිට හම්බ වුනේ. අන්න ඒක ක්ලික් කළා අපිට පුළුවන් එතනින් ඔයාලට කැමති ගැලපෙන ඉමෝජි එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඉමෝජි එක කැමති සයිස් එකකට රීසයිස් කරගන්න. ඒ වගේම කැමති තැනකින් තියලා ස්ටේටස් එක සෙන්ඩ් කරන්නයි අපිට තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ අනිත් WhatsApp එකෙන් ගිහිල්ලා කොහොමද ඒ ස්ටේටස් එක පේන්නේ කියලා. ඉතින් අනිත් WhatsApp එකෙන් ගිහිල්ලා අර දාලා තියෙන ඉමෝජි එක ක්ලික් කළාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඉමෝජි ගොඩක් යනවා. ඔයාලට පුළුවන් ස්ටේටස් එක දාන්න කලින් add caption කියන තැන මේක ටච් කරන්න කියලා ඉවරලා ටයිප් කරලා දාන්න. ඉතින් මම දාගත්තේ මගේ අලුත් YouTube channel එකේ ලින්ක් එක. මම අද ගෙනාවේ මේ දවස්වල වයිරල් වෙලා යන අලුත් අප්ඩේට් එකක් ගැන. මේ වගේ අප්ඩේට් ගැන දැනගන්න ඔයාලත් Gimatek YouTube channel එක subscribe කරලා තියාගන්න. Thank you.